welcome to my YouTube channel. ඉතින් ඔයාලා මගේ channel එකට ආදරෙන් පිළිගන්නවා. කොහොමද ඉතින් ඔයාලට මම අද ගෙනාපු vlog එක තමයි shopping mall එක. ඉතින් මේ vlog එක ඔයාලා බලන්න. ඉතින් මේ New Zealand වල තියෙන අපි ගොඩක් යන මේ mall එකක් තමයි මම අද පෙන්නන්නේ. ඉතින් දැන් මේ අපි යන ගමන් ඉන්නේ. හරිම ලස්සනයි මේ පාර හවස දැන්. මෙන්න මේකට තමයි අපි ආවේ. Pack and Save. සමහරවිට මෙහි ඉන්න අය නම් දන්නවා ඇති මේක. දැන් අපි අතට යන ගමන් ඉන්නේ. මම ඔයගොල්ලන්ට පෙන්නන්න. මේක ඇතුළේ මොන වගේද? මොනවද තියෙන්නේ? ඔක්කොම පෙන්නන්න බලන් ඉන්න. ඉතින් මුලින්ම යද්දිම අපට පේනවා ලස්සන මල්. මෙතනට ගියාම පිස්සු වැදෙනවා. ඒ තරම් ලස්සන මල් ටිකක් තියෙනවා. පාට මාරම ලස්සනයි. දැක්කම ඉතින් එන්න හිතන්නේ. ඒ තරම් මාරම ලස්සන මල් ටිකක් තියෙන්නේ. එතන බොකීස් වගේම අපිට වත්ත හිටවන්න පුළුවන් විදියට මල් පැලහිඳන්ම තියෙන මෙතන. ඒ තරම් මාරම ලස්සනයි. ගෑල්ලමින් ගියොත් අනිවාර්යෙන් එතනින් එන්න හිතෙන්නේ මට වගේ. මේ තියෙන හිටවන්න තියෙන පැල ඒ වෝන්නම් අපිට අරන් ගිහලා අපේ වත්තුන්ට හිටවන්න පුළුවන්. දැන් ඔන්න අපි ඇතුළට ගියා. ඇතුළේ යද්දිම ස්නැක්ස් වර්ග තියෙනවා. මෙතන අපිට ඕන ජූස් වර්ගයම ගන්න පුළුවන්. මේ තියෙන පීට්ස් අපිට මේව කරන්න විතර තියෙන එක ඔක්කොම දාලා තින්නේ. හදාගෙන කන්න විතරයි තින්නේ. ලංකාවේ ග්ලෝ කාඩ්ස් හැමදේම තියෙනවා. සමහරක් දේවල් නම් තින්නේ නැහැ. සමහරක් දේවල් තියෙනවා ලංකාවේ තියෙනවම. මේ බීම එක මාරම රහයි. මේ තියෙන්නේ එළවලු තියෙන පැත්ත. මම තමයි අද කොළ තේරුවේ. මම දන්නේ ඒත් මම හිතුවා ඉතින් හොඳ කොළ එකක් තේරුවා. ඒකේ සුවඳක් බලනවා. මේ තියෙන්නේ පළතුරු පැත්ත. ඒ අනිත් පැත්තේ එළවලු, මේ පැත්තේ පළතුරු දිගටම තියෙනවා. මම මේ ගෙඩිය TikTok එකේ දැක්කා. ඒත් කන්න පුළුවන් ඒත් දන්නේ නැහැ. මේ තියෙන්නේ කොළ වර්ග, එතකොට එළවලු එහෙම අර ප්ලේසියට පැක් කරලා එහෙම තියෙන එක. මේකේ සලාඩ් වර්ග නම්ම තියෙනවා. මේක තියෙන මික්ස් කරන් කන්න විතරයි. ඒ වගේම එළවලු එහෙම කපලා තින්නේ චූටි වලට. මම තමයි ඩ්‍රැගන් ෆෘට් තේරුවේ. මේ තියෙන කජු තියෙන නට්ස් වර්ග ඕන තරම් තියෙන මෙතන එක જાතිය. ඒ කියන්නේ මෙතනට ගියාම තෝරගන්න අමාරුයි මොන නට්ස් එක ගන්නද කියලා. ඒ තරම් මාරම ගොඩක් තියෙනවා.
මේ තියෙන්නේ ෆිෂ්. මේක ලේසි. මේක ඔක්කොම කප්පල කරලා තියන්නේ පැකින් කරලා. ඒක කන්න විතරයි තියෙන්නේ. මේක මන් දන්නේ මට තියන එක බෙල්ලෝ වගේ දෙයක්. ඒක මේ මගේ අතේ තර වුණා. ඒක මාරුම කොඳයි. දැන් අපි මේ ඉන්නේ මාළු දින්තන. මාළුව අර එතකොට ඉස්සෝ එක එක ඒවා තියෙනවා. මෙතන තියෙන්නේ එක එක මාස් වර්ග පෝක් එතකොට ගෝට් ඒවා එක එක ඒවා. මෙතන තියෙන තර වගේ පැක් කරපුවා. ඒ වරන් යන්නේ ගොඩක් අය ලේසියට එහෙම එක පැක් කරලා තියෙන ඔක්කොම හදන්න විතරයි තියෙන්නේ. මං 2 ස්පීඩ් දාලා තින්නේ ඉක්මනට බලන්න පුළුවන්. මේ තින්නේ යෝගට් පැත්ත, අයහා පැත්ත, ෆ්‍රෙෂ් මිල්ක් පැත්ත. එතකොට ඒකේ තියෙන මිල්ක් එහෙමයි. මේ පැත්තේ යෝගට්, එතකොට චීස් ඒව තින්නේ. මේ විතින් කියන්න මේ 2 ස්පීඩ් දාපු නිසා කියන්න බෑ. කියන්න වෙලාවක් නෑ 2 ස්පීඩ් නිසා. මට හයියෙන් ඉච්චරකින් කතා කියව ඉන්න බෑ. ඒක නිසා බලන්න. මේ තියෙන්නේ වතුර. වතුර ඉඳන් ගන්න පුළුවන් මේ සල්ලි වලට. අර හුරු නැති නැත්නම් මෙහෙම හම්බුන්නත් පුළුවන්. මං අනිවාර්යෙන් මේකට ගියොත් මේ චොකලට් එක ගන්න. මං ආසම චොකලට් එක තමයි ඩේරි මිල්ක්. මේ තියෙන කේක් තියෙන තැන. මෙතන එක ජාති කේක් තියෙනවා. මෙතන කේක් හදන උපන්දින ඒ වගේ එක එක ඒවා තියෙනවා. නම්බර්ස් අනම්මන. තියෙන අපේ ලංකාවෙත් තියෙන මේ මොකද සන්සිල්ක් ෂැම්පෝ එක. ලංකාවේ තියෙන ෂැම්පෝ එක මම දෙකක් දැක්කා. අනේ තුනක් දැක්කා. ඩව් තියෙනවා. සන්සිල්ක් තියෙනවා. තියෙන ඩව් එකයි සන්සිල්ක් එකයි තව මොකක් හරි එකක් දැක්කා ලංකාවේ තියෙන. මම දැක්කේ මේ දෙක විතරයි ෂැම්පෝ වලින් ලංකාවේ තියෙන. දැන් ඔන්න අපි යන්න හදන්නේ. දැන් ඊට පස්සේ ආවා අපි. ඔන්න දැන් ඉතින් ආවා අපි ඒකට ගිහිල්ලා කන්න. මැක්ඩොනල්ඩ් එකට තමයි ආවේ. දැන් රෑ වෙලා තිබ්බ කොහොම හරි අපි හවස ගියාට එද්දි රෑ වෙලා දැන් මට කරවල වෙනවා. පින්ට එක නිසා අපි එද්දි කරවලයි. ඒත් වෙලාව එතකොටත් 7 වක්කත් වෙලා නැතුව ඇති සමහර විට. අපි ඔන්ලයින් ඕඩර් එක දාලා දැන් බලන් ඉන්න එනකම් දැන් ආවා. මේවා තමයි කන්න හදන්නේ. මං කන එක 2 ස්පීඩ් දාලා තින්නේ. මම නිකන් මැෂින් එකක් වගේ කනවැති පේනවැති. කන විදිය මැෂින් එකක් වගේ නෙමෙයි මම 2 ස්පීඩ් දාලා තින්නේ. ඉතින් කොහොමද මගේ වීඩියෝස් හොඳයිද නැද්ද කියලා කමෙන්ට් එකක් දාන්න. මම තව තැන් වලට ගිහිල්ලා ඔයගොල්ලන්ට වීඩියෝ දාන්න. එතකොට ඔයාලට පුළුවන් මේ බලන්න.
මතක ඇතුව මගේ වීඩියෝ වලට කමෙන්ට් දාන්න. එතකොට ලයික් එකකුත් දාන්න. පුළුවන් නම් සබ්ස්ක්‍රයිබ් කරන්න. අම්මෝ මම මෙච්චර කෑවද කියලා මටවත් හිතා ගන්න බෑ. දැන් අපි යන්න තමයි හදන්නේ. ඔන්න දැන් තමයි අපි ගෙදර ආවේ. ඉතින් මගේ වීඩියෝ එක බලුවට ඔයගොල්ලන්ට ගොඩාක් thank you. මම අදට ගිහින් එන්නම් ඊළඟ වීඩියෝ එකත් අරගෙන. එතකම් පරිස්සමෙන් ඉන්න. bye.